අයිබෝන් සුබම සුබ දවසක් කියලා ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා ද ෆූල් නාලිකාවට. ඉතින් ඔන්න ආදරය සම්බන්ධයෙන් කියවීමක් තමයි අද ලබා දෙන්න යන්නේ. ඉතින් ආදරය සම්බන්ධයෙන් මේ දවස්වල වැඩිපුර සිතුවිලි එනවනම් ඔයාට මේ වීඩියෝ එක ඔයාලට ලැබෙන්න ඕනේ. මේකට කාලයක් නැහැ. කාලයක් නැති වීඩියෝ එකක්. ඒ කියන්නේ ඕනම කාලයකදී ඔයාව හොයාගෙන එන්න පුළුවන්. ඔයාට ආදරය සම්බන්ධයෙන් මේ දවස්වල පොඩි මොකක් හරි ඇතුලේ දැනෙනවනම් ආදරය සම්බන්ධයෙන් ඔයාට වැඩිපුර ෆීලිං එනවනම් මේ වීඩියෝ එක ඔයාට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒකට හේතුව තමයි your love energy right now feels like the beginning of a complete new emotional chapter. මේ වීඩියෝ එක ලැබෙන කෙනෙක්ට ආදරය සම්බන්ධයෙන් අලුත්ම chapter එකක් ආරම්භ වෙන්න යනවා කියන එක තමයි පෙන්눔 කරන්නේ. අතීතය ගැන චුට්ටක් කතා කරොත් අතීතයේ disappointment exhausted ගතියක් එහෙම නැත්නම් බිඳ වැටුණු ගතියක් අතීතයේ තිබිලා තියෙන පුළුවන්. disappointment කියන්නේ අපි බලාපොරොත්තු වුණ විදිහට ඒක ලැබුණේ නෑ වගේ එකක් හිතේ තියෙනවා. ඒ කියන්නේ ලැබුණ නැත්තේත් නැහැ, ලැබුණා නමුත් අර බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට ඒක ලැබුණ නැහැ කියන හැඟීමක් හිතේ තියෙනවා වෙන්න පුළුවන් ඔයාට. ඒ වගේම හදවතේ තියෙන කොහේ හරි මේ කිනා මගේ ළඟට එයි වගේ එකක්. මෙහෙම කෙනෙක් ඉන්නවා, එයා එයි වගේ එකක් දැනෙන ගතියක් තියෙනවා. ඉතින් මේ රීඩින් එකෙන් ඔයාට විශේෂයෙන්ම කියන්න යන්නේ ඉමෝෂනල් ස්ටේට් එක ගැන වගේ ඇතුළාන්තයේ තියෙන ආදරය සම්බන්ධයෙන් ස්ටේට් එකක්. ඒක දැන් shift වෙනවා කියන එක තමයි පෙන්눔 කරන්නේ. shift වෙනවා කියන්නේ your energy is slowly shifting away from all pain and towards new possibilities. අතීතයේ වේදනාවන් එක්ක රැඳිලා තිබුණු ස්වභාවයෙන් මිදිලා අලුත්ම අවස්ථාවන් කරා ඔයාව රැගෙන යන ස්වභාවයක් පෙන්눔 කරනවා. ඉතින් ඒක මේ දවස්වල ඔයාට පොඩි ඉඟි හරහා ලැබෙන්න පුළුවන්. හිතට පොඩි සතුටක් ගෙන දෙන්න ඇතැම් සිදුවීම් වෙලා ඇති. ඒ වගේම හිතට ඇද බැඳගත්ත, හිතට කැමති වෙච්ච පුද්ගලයෙක් වගේ හිතේ ඉන්නවා ඇති. එහෙම නැත්නම් මෙහෙම ආදරය සම්බන්ධයෙන් අමුතු සින්දුත් එක්ක අපි ඔළුව යනවා එක එක මනෝපාරවල් වලට. ඒත් එක්කම අපිට හිතෙනවා මෙහෙමත් ආදරයක් තිබුණා නම් වගේ හැඟීමක් හිතට දැනෙන අවස්ථාවන් එනවා. ඉතින් එවැනි අවස්ථාවන් තිබිලා ඇති කියලා පෙන්눔 කරනවා මෙතනදී. ඒ වගේම there's a strong indication that you have spent a long period healing, reflecting or learning difficult lessons about relationships. ඇතැම් කාලවල් තිබිලා ඇති මේ relationships අස්සේ හිර වෙලා වේදනාවන්ට පත් වෙච්ච, ඒ කියන්නේ ගැළපෙන්නේ නැහැ, නොගැළපෙන සම්බන්ධතාවන් වල ඉඳලා පාඩම් ඉගෙන ගත්ත කාලවල් වලට තිබිලා ඇති. ඒ පීරියඩ් එක හීලින් පීරියඩ් එකක් කියලා කියනවා. ඒ කියන්නේ ගත වෙලා තියෙන්නේ සුවපත් වීමේ කාලයක්. එතකොට එතනින් ඔයා ඉගෙන ගත්ත දේවල් බොහොමයි මේ සම්බන්ධකම් ගැන. එතකොට පුද්ගලයන් ගැන, මිනිස්සු ගැන. ඉතින් මේක අහනකොට මම දන්නවා මේක ගොඩක් කොමන් රීඩින් එකක් විදියට ගොඩක් පිරිසක් අතරට යනවා. එතකොට පිරිමියාට ලැබෙන්න පුළුවන්, ගැහණුවාට ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා පිරිමි කෙනෙක් නම් ඔයාට ටිකක් ඔළුව ඉදිමුණු කට්ටිය එක ගනුදෙනු කරන්න වෙලා ඇති. ඒ කියන්නේ ඔයාට සෙට් නැහැ. ඒ ස්වභාවය විඩාවට පත් වෙන සුළුයි. එතකොට ගැහණු කෙනෙක් නම් මේක අහන්නේ ඔයාට තිබිලා ඇති ඒත් ඒ වගේම ස්වභාවයක් තියෙන කට්ටිය ඉඳලා ඇති සහ වගකීමක් ගන්න නැති ඔහේ එක අරමුණක් වෙනුවෙන් පස්සේ දුවන කට්ටිය. කියන්නේ මොකක් හරි ආශාවක් වෙනුවෙන් තමයි එන්නේ වගේ හැඟීමක් දැනන අවස්ථාවන් තිබිලා ඇති. ඉතින් විවිධාකාර විදිහට ඔයාට මේ ජීවිතේ පාඩම් කියලා දෙන්න උත්සාහ අරගෙන තියෙනවා කියන එක පෙන්눔 කරනවා. ඒ වගේම තවත් දෙයක් කියනවා you may have experienced connection where you gave too much trusted the wrong person, wrong people or settled for less than you truly deserved. ඒ කියන්නේ ඇතැම් කාලවන් වලදී ඕනවටත් වඩා විශ්වාසය දීලා අල්ලගෙන ඉන්න උත්සාහ අරගෙන තියෙනවලු වැරදි මිනිස්සුන්. ඉතින් මේ තැන්වල සෙටල් වෙන්න උත්සාහ අරගෙන තියෙනවා. නමුත් එතන නෙමේ මට උරුම කියලා තමා තුලින්ම දැනගෙන ඒ තැන්වලින් මිදිච්ච කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. ඉතින් ඒ නිසාම දැන් ඔයාව රවට්ටන්න බැරි ස්වභාවයකට ඔයාපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇතුළත දන්නවා මොකක්ද මේ කරන්නේ, කොයි වගේ අයද කියලා අඳුන ගන්න පුළුවන් ගතියක් වාට ලැබිලා තියෙනවා. මේ එළිය මිනිස්සු දැක්කහම අඳුනා ගන්න පුළුවන් මෙයා රවට්ටන්න දෙන්නේ යාගේ අරමුණ මොකක් වෙයිද වගේ හැඟීමෙන් පාට එක දැනෙන ස්වභාවයක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේ ආදරය සම්බන්ධයෙන්. නමුත් you want something real now. දැන් ඔයාට අවශ්‍යයි මොකක් හරි ඇත්ත දෙයක්. මොකද මිනිස්සු ඇතුලේ ගොඩාක් දුරට බොරුව තියෙන්නේ. ඒ බොරුව දැක්කම අපිට එපා වෙනවා. ඉතින් අපිට ඕනේ ඇත්ත දෙයක්. මේ ටෙම්පරරි දෙයක් අපිට අවශ්‍ය නැහැ. ටෙම්පරරි ඇටෙන්ෂන් එකක් හරි ටෙම්පරරි ඉමෝෂන් එකක්, කන්ෆියුෂන් එකක් මේ තත්වයන් අපිට අවශ්‍ය නැහැ. අපිට ඕනේ ස්ථිර දෙයක්. ඒක තමයි අපි මේ හොයන්නේ. ඉතින් මේ වෙලාවේද
energy surround your future suggests that a new romantic connection may enter your life when you least expected it. ඒ කියන්නේ ඔයාට දැන් ඔන්න මේ සෙවිල්ල එපා වෙලා තියෙනවා. ආදරයක් සොයාගෙන යන මට්ටම දැන් එක්තරා මට්ටමකට ආවම එපා වුණ ස්වභාවයක් තියෙනවා. සමහර විට මේ ගහන කෙනෙක්ට ආදරය ඔයත් එක්ක ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඇතැම් අවස්ථාවන් වලදී එම පුද්ගලයා වෙනස් වෙනවා. මේ අද ඉන්න එක්කෙනා නෙමෙයි හෙට ඉන්නේ. එතකොට අපිට සැකයක් එනවා යා ඇත්තටම මට ආදරේද? එහෙම නැත්නම් යාට වෙන කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. ඔය වගේ එක දේවල් අපිට හිතෙනවා. ඒ මොකද මේ පුද්ගලයාගේ හැසිරීම වෙනස් වෙනවා. නමුත් දැන් ඔයාට අවශ්‍යයි ස්ථිර දෙයක්. ඒ ස්ථිර දේ ඔයාට දැන් ඕනේ කියන එකක් ඇතුළාන්තයට දැනෙනවා. ඉතින් මෙතනදි කියන දේ තමයි අපි බලාපොරොත්තු නොවන අවස්ථාවන් වලදී බොහෝ වෙලාවට ඒ ආදරේ, ඒ බලාපොරොත්තු වෙන දේ අපේ ළඟට එනවා කියලා. කියන්නේ අපි හොයන්න දඟලනකොට ඒක ඇත්තටම අපිට ලැබෙන්නේ නැහැ වගේ එකක් තමයි තේරෙන්නේ. ඒක ඈතට යනවා. ඒක අපිට ළඟ නැති බවක් දැනෙනවා. හැබැයි දැන් ඔන්න ඔය සියල්ල අතහැරලා දාලා ඔහේ ඉද්දි ඔන්න ඔයා බලාපොරොත්තු වෙන කෙනා වෙන්න පුළුවන්, ඒ ආදරේ වෙන්න පුළුවන් ඔයාට දැනෙන්න පටන් ගන්නවා කියන එක පෙන්වන්න කරනවා. මේක purely physical attraction එකක් වෙන්න අවශ්‍යම නැහැ. This connection appears emotionally meaningful and capable of growing into something deeper over time. ඉතින් මේ සම්බන්ධතාවය කාලයත් එක්ක ගැඹුරට ගලාගෙන යනවා කියන එක පෙන්වුම් කරනවා. ඒ කියන්නේ ඔයාලා ඇතුළාන්තයෙන් සම්බන්ධ වෙනවා විතරක් නෙමෙයි එකිනෙකාට උදව් කරගන්නවා. සමහර විට ආධ්‍යාත්මික පැත්තෙන් උඩට යන්න වෙන්න පුළුවන්. තමන්ගේ බිස්නස් එකක් පැත්තෙන් උඩට යන්න වෙන්න පුළුවන්. මොකක් හරි තමන්ට තියෙන ගෝල්ස් වලට අනුව ඒ පැති වලින් ඉහළට යන්න මේ ආදරය ඔයාට උපකාර වෙනවා. ළඟින්ම ඉඳන් ශක්තියක් බවට පත් වෙනවා කියන එක තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් දෙන්නම එක වගේ දෙන්නම එකම විදිහක එනර්ජි එකක් තියෙන අය කියලා ඔයාට තේරෙන්න පටන් ගනි. විශේෂයෙන්ම සෝල්මේට් කෙනෙක් අපිට මුණ ගැසුනහම මේක දැනෙනවා. අය අදවතටම දැනෙනවා. මෙයා නම් ආත්මගත සහකරුවෙක් සහකාරියක් තමයි කියන එක ඇතුළාන්තයට දැනෙනවා. ඒ දැනීමත් එක්ක තමයි ඒ බැඳීම ගොඩ නැගෙන්නේ. ගොඩ නැගිච්ච බැඳීම ශක්තිමත් කිසිම දෙයකට ඒක කඩලා බිඳලා දාන්න නොහැකි තත්වයක තියෙන එකක් බවට පත් වෙනවා. ඉතින් එවැනි දෙයක් තමයි වාට මේ මුණ ගැසෙන්න යන්නේ කියලා කියන්න ඕනේ. This person may enter your life slowly at first. ඉතින් මේ පුද්ගලයා මුලින්ම හිමීට තමයි ඔබ වෙතට පැමිණෙන්නේ. There is an energy of gradual connection rather than instant intensity. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එක පාටම දේවල් සිදු වෙයි. දැන් ඔක්කොම හරි වගේ ඉක්මනට ඕනේ නම් අපි ඒකට කැමති. නමුත් ප්‍රශ්නය තියෙන්නේ එහෙම එක පාටම දේවල් සිදු වෙන්නේ නැහැ. ටිකෙන් ටික තමයි හොඳ දේවල් අපිට ලැබෙන්නේ. එතකොට අපි ඉක්මන් කරන්න ගියොත් එතන අපිට බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා කාලයට ඉඩ දෙන්න ඕනේ. හදිස්සි නොවි අපි නතර වෙලා බලන් ඉන්න ඕනේ. එතකොට තමයි මේ දේවල් ලස්සන්ට සිදු වෙන්න පටන් ගන්න. ඒත් එක්කම conversations may begin casually but quickly develop emotional depth and comfort. එතකොට ඔබ දෙදෙනා අතර සිදුවන සංවාදයන් කතාබහ ටික ටික වර්ධනය වීමක් පෙන්වුම් කරනවා. හැබැයි දැන් ඔයාට මේ වෙලාවේ ෆීල් වුණාට ඒක එකපාරටම අවශ්‍ය දේ එයාගෙන් එන්නේ නැහැ. ඒක ටික ටික තමයි වර්ධනය වෙන්නේ. ඉතින් ඒකට කාලය ඉඩ දෙන්න වෙනවා. හැබැයි ඔයාට ඒක ෆීල් වෙනවා. ඇතුළට දැනෙන්න පටන් ගන්නවා. ටික ටික ඔයාට ඒ දැනෙන එක වැඩි වෙනවා. වැඩි වෙනවත් එක්ක ඔයාට ෆීල් වෙනවා සතුට. මේකත් එක්ක සතුට ඔයා තුලින්මයි ඒක දැනෙන්නේ. සතුට කම්ෆර්ට් එක. එතකොට ඔයා ඇතුලෙන් පිරෙන්න පටන් ගන්නවා. සමහර විට එයා නැතත් ඔයා පිරීලා ඉන්න ස්වභාවයකට පත් වෙන එකක් තමයි මෙතනින් පෙන්눔 කරන්නේ. එයාගේ ලැබීමෙන්, එයාගේ මුණ ගැසීමෙන් ඔයා පරිපූර්ණත්වයට පත් වෙනවා කියන එකයි කියන්නේ. ඒ කියන්නේ ඔයා හැමදාම බලාගෙන හිටපු කෙනා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ ලැබීමෙන් ඔයාව පරිපූර්ණත්වයට පත් වෙනවා. එතකොට ඒ එනර්ජි එක හරියට එයාගෙන් ඔයා අරගන්නවා වගේ දෙයක් තමයි තියෙන්නේ. ඒ එනර්ජි එක ගත්තට පස්සේ ඔයා පිරෙනවා. පිරෙනවා කියන්නේ ඔයාට එතකොට මේ කලින් හිඟ බවක් තිබුණා. ආදරේ නැහැ, ආදරේ අඩුයි වගේ ගතියක් තිබුණා. හැබැයි දැන් මේක ලැබුණාට පස්සේ ඒ පරිපූර්ණ බව වාට ඇතුළාන්තයේම දැනෙන්න පටන් ගන්න ස්වභාවයකට ඔයාපත් වෙනවා. ඒ වගේම මෙන්න මෙහෙම දෙයක්ත් මේකෙදි කියනවා. ඔයා ටිකක් සිලෙක්ටිව් කෙනෙක්. ඒ කියන්නේ ඔයා තෝරනවා. සමහර වෙලාවට හැමදේම තියෙනවා. හැබැයි එකක් අඩුයි වගේ ඔයාට තේරෙන්න පුළුවන් කෙනෙක් දැන් මේ මොහොතේදීත් කතා බහ කරන අයත් ඇති. ඒ අයගේ ඔයාට දැනෙනවා මේ මෙයා හොඳයි වගේ. නමුත් ඇත්තටම එයාගේ මොකක් හරි අඩුවක් ඔයාට පේනවා. ඒ අඩුව නිසා බාර ගන්න මේකට කැමති වෙන්න හිතෙන්නේ නැති ස්වභාවයකුත් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට නෙගටිව් අයත් ඔයාව ආකර්ෂණය කරගන්න දඟලනවා වෙන්න පුළුවන්. ඔයාට කැමති කියනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ගොල්ලන්ව ෆීල් වෙන්නේ නැති ගතියක් තියෙනවා. ඉතින් මේ ඔයාගේ එනර්ජි එක ඩ්‍රේන් කරන අයගෙන් ඔයා මෙදිලා ඔයාට එනර්ජි එක ලැබෙන
අයව ඔයා හොයා ගන්නවා. එතනදී ඔයාව පිරෙන්න පටන් ගන්නවා. ඇතුළාන්තේ ධනාත්මකව පිරෙනවා කියන්නේ ආදරණීය කෙනෙක් ඔයාගේ ඇතුළේම ඉපදෙනවා. එතකොට ඔයාට පරිපූර්ණත්වය තමයි දැනෙන්නේ. ඔයාට මේ හිඟ බවක් ආයේ නොදැනෙන මට්ටමකට ඔයාට යන්න පුළුවන් කමක් ඉදිරියේ එනවා කියන එක පෙන්눔 කරනවා. ඉතින් අතීතේ මොන දෙයක් වුණත් some fear from the past you could sometimes overthink new situation or question whether love will still work out for you. ඒ කියන්නේ අතීතයේ සිදුවෙච්ච ඇතම් සිදුවීම් වාට නැවතත් ඔලුවට එන්න පුළුවන්. මේකම නැවත වෙයිද දන්නේ නැහැ. මට එකපාරක් මේ වැටිච්ච වලේ ආපහු වැටෙන්න වෙයිද දන්නේ නැහැ වගේ හැඟීමක් තියෙන්න පුළුවන්. ඉතින් එවැනි නෙගටිව් එනර්ජි එකක් ඔයාට තවමත් දැනෙනවා නම් මම අලුතෙන් දාලා තියෙනවා love alignment ritual කියලා. ඉතාමත් බලගතු රිචුවල් එකක් ආදරයේ සම්බන්ධයෙන්මයි දාලා තියෙන්නේ. එතනදී ඔයාට ආදරය නිසා දුකක් දැනෙනවනම්, ආදරය අහිමි වෙච්ච ගතියක් දැනෙනවනම්, ඔයාට තාම මුණ ගැසිලා නැහැ කියලා හිතෙනවනම්, ඔය වගේ නෙගටිව් එනර්ජි එකක් ඔයාට මේ වෙලාවේ තියෙනවනම් සම්පූර්ණයෙන් මේක ඉවත් කරගෙන අර ඉහළ එනර්ජි එකට, ආදරයේ සම්බන්ධයේ විශ්වයේ තියෙන එනර්ජි එකට සම්බන්ධ වෙන්න තමයි මේ රිචුවල් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඕන කෙනෙක්ට මේක අරගෙන කරන්න තියෙන්නේ. එක දවසෙන් කරලා ඉවර කරන්න පුළුවන්. හැබැයි සිකුරාදා දවසක මේක කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයත් ඇතුළුව රිචුවල් එක දාලා තිනවා. කැමති අයට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. ආදරය සම්බන්ධයෙන් ඔයා මේ දවස්වල හිතනවා නම්. හරි. ඊළඟට කියන දේ තමයි your standards are rising and that is actually helping you attract healthier connections. දැන් ඔයාට තිබුණා හිතේ දේවල් ටිකක්. අතීතයේ ඉඳන්ම තිබුණා මම ආදරය කරන්නේ මෙන්න මේ විදිහක කෙනෙක්ට. එයාට තියෙන්න ඕනේ මෙන්න මේ දේවල් කියලා හිතේ තිබුණා. දැන් මේ හිතේ තිබුණ ස්ටෑන්ඩඩ්ස් ටික වැඩි වෙලා තියෙනවා කියන එක පෙන්වම් කරන. කියන්නේ වැඩි වේගෙන යනවා. ඒ වැඩි වේගෙන යන එක ඇත්තටම ඔයාට හොඳයි කියන එක මෙතනදී පෙන්වම් කරනවා. හොඳයි කියන්නේ ඔයා මේ ෆිල්ටර් කරලා ගන්න කාවද? ෆිල්ටර් කරලා ගන්න ආධ්‍යාත්මයෙන් හොඳ ඔයාට සම්බන්ධතාවයක් තියෙන අයව. එතකොට ඔයාට පුළුවන්කමක් ලැබෙනවා හරියටම ඔයාට සම්බන්ධ කෙනා කවුද කියලා අඳුන ගන්න. ඔයාට සම්බන්ධ කෙනා කියන්නේ අපේ ආත්මගත සහකරුවා සහකාරිය වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට ඔවුන්ව දැක්ක ගමන් අඳුන ගන්න පුළුවන්. හැබැයි අද තියෙන තත්ත්වයක් එක්ක සෝෂල් මීඩියා කනෙක්ෂන්ස් වැඩි, එක එක්කෙනත් එක්ක ගැටෙනවා වැඩි. ඉතින් ඒ නිසා හරිම කෙනා අඳුන ගන්න ටිකක් අපහසු තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ ගුණාංගය නිසා ඔයාට මේ ෆිල්ටර් කරලා ගන්න ගුණාංගය තියෙන නිසා ඉතාමත් පහසුවෙන් ඒ කෙනාගේ අඳුනා ගැනීම කරන්න පුළුවන් කියන එක මෙතනදී පෙන්වලා දෙනවා. ඒ වගේම අතීතයේ සිදු වුණ ඔයාගේ heart breaks අදවත කඩා වැටුණ අවස්ථාවන් නිසා ඒ සිදුවීම් සියල්ලම ඔයාට අතහරින්න කියන එක මෙතනදී කියනවා. ඒ කියන්නේ අතහරින්න කියන්නේ දැන් ඔන්න ඔයාට අලුත් new opportunities ටිකක් ඉදිරියේ එනවා. ඒ අලුත් ජීවිතයක් ආරම්භ කරන්න, අලුත් පැත්තකට ඔයාගේ ජීවිතය අරන් එන්න සහ ලස්සන ගමනක් ආරම්භ කරන්න. ඉතින් ඒ නිසා මේ peaceful ගමනට මේක supportive දෙන්නෙක් අතර ලස්සන ගමනක්. ඉතින් ඒ නිසා අර අතීත මතකයන්, අතීත ප්‍රශ්න ඒ සියල්ලම අරගෙන ගියොත් ඔන්න මෙතනත් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ සියල්ලම දැන් වගේ හිතෙන් ඇතුළාන්තයෙන් වගේ ජීවිතයෙන්ම අතහැරලා දාන්න ඕනේ. අපි අර කොච්චර අතහැරියා වුණත් ඒ දේවල් ගැන ආපහු නැවත නැවත කතා කරන්න යනවා. ගොඩක් වෙලාවට ඒක සිදු වෙනවා. ඒ කියන්නේ මතක් කර කර මට අරම වුණා මෙහෙම වුණා කියලා කියනවා. ඒ කියන එක නතර කරන්න කියලායි මේ කියන්නේ. මොකද වචන වලට ශක්තිය තියෙනවා. අපි කතා කරන වචන වලට එනර්ජි එක තියෙනවා. ඉතින් ආදරයේ සම්බන්ධයෙන් අපි අතීත මතකයන් මතක් කර කර නෙගටිව් දේවල් කතා කරන්න ඔයා නැවත මෙතන එනර්ජි එක සකස් කරගන්නේ මොකටද? ඒ දේ නැවත සිදු වෙන්නේ. ඉතින් මෙතනදී කියන වැදගත්ම දේ තමයි ඒ නෙගටිව් එනර්ජිස් ටික ඒ අතීතයටම බාර දෙන්න. ආපහු ඒවා ඇදලා ගන්න එපා. මොකද ඒ අතීතය නැවත එන්නේ නැහැ. ඔයාගේ ජීවිතයේ ඒ සිදු වුණ දේවල් ඔයාට පාඩමක්, ලෙසන් එකක් කියලා දුන්නා. ඒ කියලා දීපු ලෙසන් එක මුළු ජීවිතේටම ඔයාට වටින ලෙසන් එකක්. ඉතින් ඒ නිසා ඒ ලෙසන් එක විතරක් එතනින් ගන්න. ඒ මතක ටික අවශ්‍ය නැහැ. ඒ සියල්ලම අමතක කරලා දාන්න කියන එක මෙතනදී කියනවා. ඒ වගේම remain open. ඔයා බොහොම විවෘත කෙනෙක්. බොහෝ දුරට ඇතුළාන්තයේ තියෙන දේවල් ප්‍රකාශ කරන කෙනෙක්. නමුත් අතීතයේ මුණ ගැසිච්ච අය ඔයාට විවෘත නොවුනාද කියලා හිතන අවස්ථාවන් ඇවිල්ලා ඇති. يعني මම විවෘත වුණ තරමට ඔහු හෝ ඇය මට විවෘත වුණාද කියලා හිතිච්ච අවස්ථාවක් නැති. එහෙම නැත්නම් ඒ අය ඔයාගෙන් සංගවපු දේවල් තිබිලා ඇති. ඉතින් එවැනි දේවල් නිසා කඩා වැටුණු අවස්ථාවන් ඔයාගේ ජීවිතේ තිබිලා ඇති. නමුත් ඉදිරියට එන කාලයේදී ඔයාට එයාගෙනුත් විවෘතව දේවල් අහන්න දැනගන්න ලැබෙයි.
ඉතාමත් විවෘත කෙනෙක්, හදවත විවෘත කෙනෙක් තමයි ඔයාට මුණ ගැසෙන්නේ. ඒක හරහා වගේ ජීවිතයම ආලෝකමත් වෙන්න අනාගතයක්, ලස්සන අනාගතයක් ඔයාට එනවා කියන එක පෙන්වුම් කරනවා මේ රීඩින් එකෙන්. ඉතින් අපි නොහිතන විදිහකට තමයි අපි ආදරය කරන අය අපිට මුණ ගැසෙන්නේ. ඉතින් මෙතනදිත් ඔයාටත් කියන්නේ මේ අවස්ථාවේදී ඔයා බලාපොරොත්තු වෙන විදිහටත් නෙමෙයි ඒ කෙනාගව මුණ ගැසෙන්නේ අමුතුම විදිහකට කියලා තමයි මෙතන කියන්නේ. ඉතින් ඒ නිසා බලාපොරොත්තු වෙන්න මොකක් හරි විදිහක් තියෙනවා නම් සමහර විට ඒ විදිහට නෙවෙයි වෙන්න පුළුවන් මේ කෙනාගේ හමුවීම සිදු වෙන්නේ. දැන්ටමත් එයා මුණ ගැසිලා ඉන්නවා නම් මේ ආදරේ තව තවත් ශක්තිමත් වෙලා වෙනස්ම පැත්තකට යන්න ඉඩ තියෙනවා. එසේ වෙතත් ඕවරෝල් මැසේජ් එක ගත්තාම very positive. හරිම පොසිටිව් රීඩින් එකක් ඔයාලට ලැබිලා තියෙන්නේ. ආදරේ ජීවිතේට එන්නේ ඔයාව බ්ලොක් කරලා දාන්න නෙමෙයි. ඔයාගේ අතුලාන්තය විවෘත කරන්න. කියන්නේ ඔයාට මොනවා හරි ප්‍රමාදයක් තියෙනවා නම් ඒ ප්‍රමාදයන් නැති කරලා ඔයා පරිපූර්ණත්වය කර අරගෙන යන්න. අතුලාන්තයේ තියෙන හිඟ බව නැති කරලා පිරිපුන් ස්වභාවයට පත් කරන්න. ඉතින් ඒ සඳහාම ගැළපෙන කෙනෙක් ඔයාට ඒකට මුණ ගැසෙන්න ඕනේ ලස්සනට ගමනක් යන්න නම්. ඉතින් ඒ කෙනා ඔයාට මුණ ගැසෙනවා කියන එක තමයි මේ පණිවිඩයෙන් කියන්නේ. ඉමෝෂනල් growth අතුලාන්තයේ හැඟීම් බල වර්ධනයක් සිදු වෙනවා. සතුට කියන දේ විඳින්න ජීවිතේ සුවසේ ගත කරන්න පුළුවන් කාලයක් ඉදිරියට එනවා. ඉතින් ඒක තමයි මේ රීඩින් එකෙන් අද දවසේ පෙන්වුම් කරන්නේ. හරිම පොසිටිව් රීඩින් එකක්. වාසනාවන්ත පිරිසකට මේක ලැබෙයි කියන එක මම විශ්වාස කරනවා. ඉතින් ආදරේ සම්බන්ධ මොනවා හරි ගැටලු තියෙනවා නම්, තාමත් විසඳ ගන්න බැරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්, පෞල් ප්‍රශ්න තියෙනවා නම්, තාමත් ආදරේ හිඟයි වගේ හැඟීමක් තියෙනවා නම් ඔයාට රිචුවල් එක ගන්න පුළුවන්. රීඩින්ග්ස් දාලා තියෙනවා. රීඩින්ග්ස් කැමති අයට ගන්නත් පුළුවන්. එන සතිය සඳහා රීඩින්ග්ස් උත් විවෘතයි. මේ තමයි අද රීඩින් එක. මම විශ්වාස කරනවා මේක ලබන අය ආදරේ උතුම් බව විඳින්න වාසනාවන්ත අය කියලා. ඉතින් මේ උතුම්ම ආදරේ ඔයාටත් විඳින්න ලැබෙන්න කියන එක තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඒක විඳින ගමන් ජීවිතයත් විඳින්න අපි විඳවන්න නෙමෙයි මිනිස්සෙක් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ජීවිතේ අපිට ලැබෙන දේවල් විඳින්නයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ආදරේ උනත් විඳවන්න නෙමෙයි තියෙන්නේ. ආදරයත් විඳින්නයි තියෙන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. ඒ සඳහාමයි මේ රීඩින් එක ඔයාලට ලබා දීලා තියෙන්නේ. එහෙනම් අදට මම සමුගෙන යනවා. ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි.